යාළුවනේ ඔයාලට ඉතින් කොහොමද මම පොරොන්දු වුණා මේ ළඟදී මේ වදයක් කරන්න යනවා කියලා. දැන් මේක කරගෙන යන්න තමයි අපි මේ හදන්නේ. මගේ සහායට ඉන්න තව යාළුවෙක්. එයා තමයි ඉස්සෙල්ලා යන පෙන්නන්නේ. ටික දුරක් යන්න තියෙනවා. මම ඉතින් එතනට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. හරි යාළුවනේ දැන් අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ ටිකක් යන ළඟටම ඇවිල්ලා ඉන්නේ. ටිකක් යන්න නම් අමාරුයි මෙතන. යමු කොහොම හරි. ගොඩක් පුඩින් තමයි යන්න තියෙන වැටෙන්නත් වදිනවා. මගේ යාළුවා නම් දන්නේ නැහැ මේ මෙතනට යාදම එන්නේ. පොඩ්ඩක් බලන්න ඔයාලට පේනවද කියලා ඒක. මට නම් පේනවා ඉතින්. මේක කරන් තමයි දැන් අපි හදන්නේ. හරි යාළුවනේ දැන් අපි මේ හදන්නේ මේක මේ පත්තු කරගන්න. කොටයි දන්නේ නැහැ. බලමු. මම නම් කඩලම නෑ මේ අදමයි කඩන්නේ. ඔයාලා වෙනුවෙන්ම තමයි කඩන්නේ මේක. මේක පත්තු කරගන්න ඕනේ නැත්තම් බෑ අමාරුයි. පත්තු වෙයි තමයි. බලමු. පත්තු වංග වැඩි. හරි එහෙනම් අපි දැන් පටන් ගන්න හදන්නේ. මෙතන ටිකක් කඩන්න නම් අමාරුයි. ටයර් එකක් දාමු ඉතින් අපි. ඒ සයිඩ් දාන්නේ නෑ. ඔයාලට සද්ද ඇහෙනොත් ඇති මේක කොටයි දන්නේ නැහැ. ඒකවත් කමන්නේ. මේම ගොඩක් විට දුම් ගහන්නේ මිනිස්සුම මත් වෙන තමයි අපි නම්. ඔයාලා පැත්ත කොහොමද දන්නේ නැහැ. ඔන්න දැන් නම් මං හදන්නේ පළවෙනි වදේ ගන්න බලමු. ඉතිගන්නේ තියනවද කියලා. කොටයි ගන්න. පළවෙනි වදේ නම් අසාර්ථකයි. ඒක නම් පැණි නෑ. ඒක තින්න පැණි බීලා. මේකේ තමයි සාමාන්‍යයෙන් පැණි කියනවා නම් ගොඩක් හදන්න ඕනේ මෙන්න මේ වදේ. පැණි නෑ ඔයාලට පේනවනේ. එක දින පැත්තෙන්. පළවෙනි වදේ බලමු අපි අරගෙන. ඔය කැමරාව වරලන්න මෙහාට. ඉතින් එක්කෙනෙක් හිටුවා. ඉන්නේ කෙටුවා එක්කෙනෙක්. කැමරාව අතේ. දැන් නැද්ද කොහෙද බලමු. එන්න. නෝද? එන්නම් කෙටුවා. දැන් මෙයාලා සැර වැඩි පොඩ්ඩක් අපි ආයෙ පොඩ්ඩක් දුම් පාරක් ගහන් බලන්න. දැන් අපි දෙවෙනි වදේ තමයි ගත්තේ. බලමු. මීමැස්ස නම් ඉන්නව පැණි නම් නැහැ ඒකේ. ඔයාලට පේනවනේ. පැණි තිමිලා බීලා. අම්බෝ මේක ඉතර කො දෙන්නකො පොඩ්ඩක්. කරාද? නෑනේ. ඔයාලට පේනවද?
බැරි කියනක් ගන්න ඔන්න ඔය කඩනවා. කියන්න subscribe සබ්ස්ක්‍රයිබ් ගන්න නෑ කරන්න කිය. සබ්ස්ක්‍රයිබ් කරන්න